ආයුබෝවන් වාසනාවන්ත සුබ සතියක් ප්‍රාර්ථනා කරමින් අදත් ඔයා එකතු වෙන්නේ ටැරොට් විත් ගංගා YouTube channel එකත් එක්ක. ඉතින් බලවත් සතියන්තයක් එක්ක ගත කරමින් ඒ වගේම තමයි බ්ලොක් වෙලා හිර වෙලා තිබුණු වැඩ කටයුතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඍණ ශක්තියන් එක්ක එකතු වුණු සතියන්තයක් වෙන්න පුළුවන්. පසුගිය සතිය පුරාවට ඔයා ගොඩක් පීඩණයෙන් හිටියා වෙන්න පුළුවන්. මානසික ආතතිය, පීඩනය, ඍණ ශක්තියන් එක්ක නිදිවර්ජිත රාත්‍රියන් එක්ක හිටියා වෙන්න පුළුවන්. මොකද සෝබාදහමේ පවා අසීමිතව ඉවසීමේ සීමා පැනපු අවස්ථා, සෝබාදහමට පවා ඉවසන්න බැරි වුණු අවස්ථා එක්ක ඒ පීඩනයන්ට පත් වුණු අවස්ථා එක්ක ගත කරපු යුගයක් ගත වුණා. කාලවකවානුවක් පසු කළා අපි. ඉතින් ඒ තත්ත්වයක් එක්ක විශ්වයෙන් පෙන්නනවා මේ සතිය තුළදී ඒ යම්කිසි නැවතී තිබුණා වූ බ්ලොක් වීම, හිරවීම තිබුණා වූ ඒ වැඩ කටයුතු සාමාන්‍ය මට්ටමින් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් සතියක් වේවි කියලා සුබ ආරංචිය ඔන්න මම අරගෙන ආවා. ඉතින් මතක් කරනවා channel එකට මුලින්ම ඔයාව සම්බන්ධ වෙන කෙනෙක් නම් channel එක subscribe කරන්න. ඒ වගේම තමයි කමෙන්ට් එකකින් like එකකින් channel එකට පුංචි help එකක් කරන්න, උදව්වක් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තැවෙන දැවෙන සිතක් සුවපත් කරන්නට ඔයාගේ හිත මිතුරන් අතරේ වීඩියෝ එක ෂෙයා කරලා පුංචි උදව්වක් කරන්නත් අමතක කරන්න එපා. මොකද ඒ උදව්වත් එක්ක ඔයා නිතින්ම නිරායාසයෙන්ම ඒ තැවෙන දැවෙන සිත සුවපත් කරන්නට පුංචි උදව්වක් කළා වෙනවා. ඉතින් අපි එකිනෙකාට උදව් කරගත යුතු යුගයක කාලයක ඔයාට ඔයාගේ කිසිදු ලොකු වියදමක් යන්නේ නැතිව, ලොකු ශ්‍රමයක් යන්නේ නැතුව මේ මානසිකව සුවපත් භාවයක් ලබා දෙන්නට මේ පණිවිඩය තුල, මේ වීඩියෝ එක ෂෙයා කිරීම තුල ඒ කෙනාට ලැබෙනවා වෙන්න පුළුවන්. ඉතින් බෙහෙවින්ම ස්තුතියි මේ පණිවිඩ වලට අහුම්කම් දීලා යොමු වෙන ඔබ වෙනුවෙන්. ඉතින් ගොඩක් දුරට මම කිව්වා බ්ලොක් වීම, හිරවීම එක ගත කරපු කාලයේ යුගය අවසන් කරමින් මේ සතිය තුලදී ඔයාට වේගවත් විසඳුම් වලට යන්න පුළුවන් තත්ත්වය ලැබෙනවා. හැබැයි සතිය මුලදී සතිය ආරම්භයේදී ඔයාට ටිකක් අර පරණ එනර්ජි එක දැනෙනවා වෙන්න පුළුවන් තියෙනවා කියලා එහෙම. තාමත් මොකද මේ හැම දෙයක්ම හිර වෙලා බ්ලොක් වෙලා තවම මට සැනසීමක් නැද්ද? තවම මට මේ ධනය, සතුට, සෞභාග්‍ය, නිරෝගී බව, බහුලත්වයම කියන මේ தත්ත්වය මට විශ්වෙන් ආශිර්වාද වෙලා ලැබෙන්නේ නැද්ද? එහෙම නැත්නම් අන්න එහෙම එනර්ජි එකක් ඔයාට මේ සතිය ආරම්භයේදී ලැබෙනවා වෙන්න පුළුවන්. එහෙම එනර්ජි එකක්, එහෙම හිරවීමක්, එහෙම බ්ලොක් හැම දෙයක්ම බ්ලොක් වෙලා හැම දෙයක්ම නිකන් තවමත් අර ඔතෑණි ගතිය, කඩਿੱත්තු ගතිය, එහෙම නැත්නම් කම්මැලිකම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පීඩනයටපත් වෙච්ච ඒ තුවාල වෙච්ච සිතුවිලි එක්ක ඔයා දැවෙනවා වෙන්න පුළුවන් තවමත්. කොහොමද මම පටන් ගන්නෙ? කොහොමද මම මේ දේ ඉස්සරහට ගෙනියන්නේ කියලා සිතුවිලි තුල ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම සමහර විට ඔයාට අවශ්‍ය දේ වෙන්නේ නැහැ කියන එනර්ජි එක පෙන්වන සතියක ආරම්භයක් තමයි පෙන්වන්නේ. හැම දෙයක්ම ලොක් වෙලා බ්ලොක් වෙලා වගේ. හැබැයි විශ්ව විසින් කියනවා සතිය අවසාන වෙනකොට මේ සතියේ ඇතුළතදී ඔයාගේ වැඩ කටයුතු වේගවත්ව සිද්ධ වෙන්න ඕන උදව් උපකාර වෙනවා, විශ්වයේ මඟ පෙන්වීම ලැබෙනවා කියලා. ඉතින් ඉක්මනින්ම ලැබෙන ප්‍රතිඵල පණිවිඩ වෙන්න පුළුවන්. අවුලලා වගේ තියෙන දේවල් පිළිවෙලකටපත් වෙන්න, සියල්ල යහපත් කරගන්න පුළුවන් තත්ත්වයක් සතිය ඇතුළතදී කරන්න පුළුවන් කියලා මම ඔයාට කියනවා. ඉතින් මේ විශ්වයේ පණිවිඩය තුල මේ වේගවත් බව, ක්ෂණික බව, සුබ ආරංචි ඔයාට හිත සතුටු කරන සුබ ආරංචි, සමහරට ස්ථානීය මාරු කිරීම වෙන්න පුළුවන්, සමහරට ඒ පවතින තත්ත්වය වෙනස් කර ගැනීමක්, අලුත් කර ගැනීමක් වෙන්න පුළුවන්. ජීවිතයේ ක්ෂණික වෙනසක්. ඒ උනන්දුව, ඒ වෙනස ඇති කරගන්න උනන්දු වෙන සතියක් විදියට පෙන්නනවා. ඉතින් ගොඩක් ඔයා බුද්ධියට ඔයා ඉක්මනින්ම වැඩ කරන්න පෙළඹෙන සතියක් වෙනවා. ඒ වගේම තමයි
දුවන්න බලාගෙන වැඩ කරනවා කියන්නේ. ඉක්මනින්ම ඉතාමත් කඩිසරව ඒක ඒක පවනට බඳු වේගයෙන් කියලා අපි ඉගෙන ගනිද්දි සාහිත්‍ය ඉගෙන ගනිද්දි අපිට කියලා දෙනවා. පවනට බඳු වේගයෙන් කියන්නේ සුළඟේ වේගයෙන් ඒ තරම්ම බැරි වුණත් ක්ෂණිකව බොහොම බොහොම වේගවත් බවක් ඔයාගේ වැඩ කටයුතු වල තිබේවි. හැබැයි මම කියනවා ඒ වේගවත් බව ප්‍රවේශමෙන් අනතුරු වෙන්න අපිට ස්වභාවික අනතුරුත් එක්ක අපි පරිස්සම් වෙලා ඉන්න ඕන යුගයක. ඉතින් ඒ වේගවත් බව නිසාම ඉතාමත් කල්පනාකාරීව උනන්දු උද්යෝගය වගේම ඒ ප්‍රවේශම් බවත් කල්පනාකාරීව සිද්ධ කරගන්න වැඩකටයුතු සාර්ථක කර නැත්නම් හදිස්සි වුණ තරමට කොරස් කටෙත් අත දා ගන්න බැරි වෙන අවස්ථාවන් අපිට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් කාටද කියනම් එහෙම එනර්ජි එකක් නැහැ. පරිබාහිරව මම ඔයාලට කියලා දුන්න ජීවිතය ගැන අපි ගොඩක් අය ඉක්මන් වෙලා වේගවත් වැඩි වෙලා තමන්ගේ ඉදිරි පියවරයන් සාර්ථක කරගන්න ගිහින් මොකද වෙන්නේ? ගොඩක් දුරට අනතුරු සිද්ධ කරගන්න අවස්ථා වැඩි. ඊට පස්සේ ඉතින් වැඩ කටයුතු කෙසේ වෙතත් තමන් ඉක්මනටම සුවපත් වීම නම් සිද්ධ කරගන්න වෙනවනේ. ඉතින් අපි ඒ නිසා එකයි කියන්නේ හැම දෙයක්ම ආදරණීයව ආදරයෙන් තමන් කරන වැඩ කටයුතු සාර්ථක කරගන්නට අර මීයා දේවතාවන් කියනවා මීයා කියන්නේ මූෂක ආදරණීය මහා ගණධරයන්ගේ වාහනය. ඉතින් මීයෙක් කියන්නේ ගොඩක් දුරට අපි සුබතල් නොකරන එහෙම නැත්නම් කරුණාවන්ත බව අඩු නේද? ගොඩක් අය මේ කතුරු තියෙනවා මීයන්ට ජීවිතයක් ඒත් සතෙක්. ඉතින් ගොඩක් දුරට හිතුවේ නැති වුණාට ප්‍රාණයක් ඉතින් ආරක්ෂා කරන්න අපි ඒත් ප්‍රාණයක් ඒත් ජීවිතයක් ඒ සතාගේ ජීවිතේ මට්ටමින් අපි බැලුවොත් ඇත්තටම ඒ සතත් ජීවත් වෙන්න ආසයි. ඇත්ත කතාව ඒක. ඉතින් මේ හැම දෙයක් එක්කම දේවතාවන් කියනවා මීයක සුරතල් කරනවා දේවතාවා. ඒ කියන්නේ කවුරුවත් හුරතල් කරන්නේ නැති එහෙම නැත්නම් ගොඩක් දුරට හිතන්නේ නැති තැන්වල එහෙමනි සත්වයින්ට පවා කරුණාවන්ත වීම තුළ සහ උදාහරණයක් මට දැනුණු දෙයක් තමයි මෙතන ආදරණීය මහා ගණදෙවියන්ගේ වාහනය මීයා. එතකොට මූෂක වාහනයාය නමහ කියන කියන්නේ මීයෙකු තම වාහනය කරගත් දෙවියන්ට නමස්කාර කරමි කියලායි ඒ කියන්නේ. ඉතින් මේ තුල දෙවියන් ආදරණීය මහා ගණදෙවියන්ගේ ආශිර්වාදය ඒ සතා සිව්පාවට පවා කරුණාවන්ත වීම තුළ ලැබෙනවා කියන පණිවිඩය මට වක්‍රව ඔයාලට කියන්න පුළුවන්. මට දැනුණු පණිවිඩය විදියට. ඉතින් මේ පණිවිඩයත් එක්ක ආදරණීය මඟ පෙන්වීම එක්ක මේ සතිය තුළ වාසනාවන්ත ලෙස වැඩ කටයුතු සාර්ථක කරගන්නට මේ මඟ පෙන්වීම ලබා දුන්න ආදරණීය විශ්වයට ස්තුති වේවා. මතක් කරනවා ඔයාට පර්සනල් රීඩින් වලට සම්බන්ධ වෙන්න පුළුවන් දිනයක් වෙලාවක් වෙන් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ප්‍රමාද වීම කරගෙන පසුතැවෙන්න එපා. දින ගණන් ගත කරගෙන එහෙම නැත්නම් ප්‍රමාද වීම එක්ක ඔයාට අපොයින්ට්මන්ට් එක දාලා ටික දවසක් ඉන්න වෙන තත්ත්වය ඇති කරගන්න එපා දැම්ම තියාම 2026 වර්ෂය වෙනුවෙන් ඔයාගේ ඉලක්කයන් බලාපොරොත්තු සපුර ගන්න ඒවට තියන්න ඕන නිවැරදි පියවරයන් මොනවද කියලා පර්සනල් රීඩින් එකක් හරහා සම්බන්ධ වෙලා ඒ නිවැරදි ප්‍රතිඵල පණිවිඩ ලබාගෙන නිවැරදි පියවරයන් තියන්න ඕන අවස්ථාව තියෙනවා ගෞරවාන්විතව සේවාවකට යොමු වෙමින් පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් 071 1082 337 WhatsApp දුරකථන අංකය විවෘතයි උදෑසන 7 සවස 5 කාලය තුල. ඉතින් බොහොමත්ම ස්තුතියි වීඩියෝ නැරඹුවාට. සුබම සුබ වාසනාවන්ත සතියක් වේවා.